අද මගේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිලෙක්ටිව් මියුටිසම් ගැන. සිලෙක්ටිව් මියුටිසම් කියන්නේ දරුවෙක් සාමාන්‍යයෙන් දරුවෙකුගේ කතාව තිබුණත් දරුවා සමහර සිටුේෂන් වලදී සමහර අයත් එක්ක උන් කතා කරන්නේ නැහැ. එතකොට ස්පෙෂලි ගෙදරදී කතා කරනවා. නමුත් වෙන තැනකට ගියාම ඉස්කෝලේ හෝ වෙන ඕනෑම අනිත් තැනකදී කතා නොකර සිටිනවා. ඒ වගේම සමහර අයත් එක්ක ස්පෙෂලි ස්ට්‍රේන්ජර්ස්ලත් එක්ක අලුත් කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම සයිලන්ට් ඉන්නවා. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මට ආපු මෝල්ඩීවියන් දරුවෙක් ගැන. මගේ නම අනුරාධා රණසිංහ. මම ස්පීච් ලැන්ග්වේජ් පැතොලොජිස්ට් කෙනෙක් සහ ඔඩියොලොජිස්ට් කෙනෙක්. මේ දරුවගේ වයස අවුරුදු 8ක් වෙනවා. ඇයව කලින් මෝල්ඩිවියන් දරුවෙක්. එතකොට කලින් ඩයග්නෝස් කරලා තියෙනවා ඔටිසම් ස්පෙක්ට්‍රම් එකේ ඉන්නවා කියලා. එතකොට දැන් මේ වෙනකොට ඇගේ කතා කිරීමේ හැකියාව තිබුණාත් ඒක ඇගේ වයසට වඩා තාම අඩු මට්ටමක තමයි තියෙන්නේ. එතකොට ඇය ලංකාවට ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයකට මෙහි ඉඳලා තෙරපි ලබාගෙන යන්නේ. ඉතින් මේ මාස අන්තිමට ඇය නැවතත් මෝල්ඩීව්ස් යනවා. ඉතින් අපිට එනකොට අපි ඇසෙස්මන්ට් එකක් අපි සාමාන්‍ය පේෂන්ට් කෙනෙක් ආවම ඇසෙස්මන්ට් එකකින් පටන් ගන්නෙ. ඒතර ඇසෙස්මන්ට් එකේදී ඇය කිසිම දෙයක් කතා කරේ නැහැ. එතකොට ඇගේ ආන්ටි කෙනෙක් තමයි එක්කගෙන ආවේ. එතකොට ආන්ටි තමයි හැමදේම විස්තර කිව්වේ. ඊට පස්සේ අපි තෙරපි ස්ටාර්ට් කරා. ඉතින් මම කියන්නම් කොහොමද අපිත් එක්ක කතා කරන්න පටන් ගත්තේ කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි පළවෙනි සෙෂන්ස් දෙකේ වගේ යා කිසිම වචනයක් කිව්වේ නැහැ. එයා ඇවිල්ලා ඉඳගෙන හිටියා විතරයි. ඉතින් අපි පොඩක් පුෂ් කරන්න කතා කරන්න. එයාට එන්වයරන්මන්ට් එක ගොඩක් කම්ෆර්ටබල් විදිහට තියෙනවා. ඉතින් හැබැයි බය නැතුව ඇතුළට සෙෂන් එකට ආවා. එයා තනියම ඇතුළට ආවේ. ඉතින් ඊට පස්සේ අපි යත් එක්ක ඉස්සරම් කරේ ගේම් එකක්. එයා කැමති ගේම් එකක් අපි ප්ලේ කරා. ඊට පස්සේ මේකත් එක්ක ඉන්ටරැක්ට් වුණා. ටිකටින් ඉන්ටරැක්ට් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපි විස්පරින් ටෙක්නික් යූස් කරා. සහ එයා ඊට පස්සේ ගෙනාවා එයාගේ ටෝයි එකක්. එයාගේ ෆේවරට් ටෝයි එක තමයි යුනිකෝර්න්. ඉතින් ආ යුනිකෝර්න් අරගෙන අපි ඉස්සෙල්ලම කතා කරන්න පටන් ගත්තේ මේ යුනිකෝර්න්ත් එක්ක. ඉතින් මේක කතා කරන්න පටන් ගත්තාම එයා චුට්ට ස්පීච් එක දෙන්න පටන් ගත්තා. දැන් මේ වෙනකොට දරුවා යුනිකෝර්න් එක නෙමෙයි අපිත් එක්ක ඩිරෙක්ට් කතා කරන අපි අහන දේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. අපේ සාමාන්‍ය ඩේලි ඇක්ටිවිටීස් එයා කරනවා. ඒවත් එක්ක එන්ගේජ් වෙනවා. නමුත් ඇගේ කතන හැකියාව තවදුරටත් වර්ධනය කරන්න අවශ්‍යයි. නමුත් මේ කාලය තුරදී ඇය ගොඩක් හොඳ ප්‍රොග්‍රස් එකකට ඇවිල්ලා තියෙනවා. එතකොට අය සෙෂන්ස් වලට එනකොට අපි සාමාන්‍යයෙන් සෙෂන්ස් වලට කතා කරනකොට අපි කතාව ආරම්භය සඳහා ඉනිෂියේට් කරන්න අපි තාම ප්‍රොම්ප්ට් එකක් දෙනවා. ඒ කියන්නේ අපි තාම හෙල්ප් කරනවා පොඩ්ඩක් ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ අය සාමාන්‍ය කතා කරනවා. අපි සැරෙන් සැරේ ටයිම් එකට මේ වගේ හෙල්ප් කරනවා. ඇගේ කන්ටිනියස් කන්වර්සේෂන් එක යන්න. ඉතින් අය තව මේ තෙල් ප්ලෑන් එක තවදුරටත් යන්න ඕනේ. නමුත් ඇය මෙහි ඉන්න කාලය තුලදී අපි ගොඩක් හොඳ ප්‍රෝග්‍රස් එකකට ගෙනල්ලා තියෙනවා. ඔබටත් මේ සඳහා වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ ආයතනය ස්කිට්ස් ක්ලිනික් වලට ඔබට අමතමත් දෙන්න පුළුවන් 0111 23 69 03 කියන අංකයට. Thank you.